හොඳයි කාටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා මම ආරාධනා කරන්නේ අපි යමු අද සති ක්‍රීඩාවකට. ඒ ක්‍රීඩාව හරහා අපි අර ගත්ත ක්‍රිටිකල් තින්කින් කියලා ගත්තනේ අපි. අපි දා අර්ථකථනයක් දුන්නේ මේක තාර්කික චින්තනය කියලා. හැබැයි ක්‍රිටිකල් තින්කින් කියන එකම තියාගත්තොත් ලේසි, මොකද නැත්තම් පරිවර්තනය අපි වර්ධාගත්ත වෙනවනේ. ඉතින් ඒ ක්‍රිටිකල් තින්කින් කියන වචනයට දීලා තියෙන අර්ථය ගත්තොත් අපි සම්මත ශාස්ත්‍රීය පොතක ඒ කියන්නේ තාර්කික තමයි, රෂනල් කියලා කියනවා. හැබැයි ස්කෙප්ටිකල් ඔය දැනට දීලා තියෙනවා හරි නොවෙන්න පුළුවන්. දැන්ට සම්මත උත්තර තියෙනවනේ, ගුරුවරයා ගාව උත්තර තියෙනවා, අම්මා ගාව උත්තර තියෙනවා. ඒක නොවෙන්න පුළුවන්. ඒ වගේම Taman දෙන උත්තරෙත් කිසි කෙනෙකුට නතු භාවයක් නැහැ. බොහොම සාධාරණ මධ්‍යස්ථ thinking. ඒ වගේම මේක ඇනලිටිකල් කියලා කියන්නේ. ඇනලිටිකල් කියන්නේ බොහොම විවාදාත්මකයි. මුදට සලකා බලනවා, විසිතුරු කරලා බලනවා, පතුරු ගහලා බලනවා. එimhe ඇනලිටිකල් ඒ වගේම මේ පවතින தত্ত্বය යටතේදී, ඒ කියන්නේ දී ඇති தত্ত্বය යටතේදී කේ අගේ කිරීමක් කරන. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාවකුත් තියෙනවා. ඒ නිසා අපි අර එදාගත්ත වචෙන්ට ඕන නම් මේකට සම්මත වචන වල සිංහල වචනට විචක්ෂණ බුද්ධිය නැත්නම් විචාර බුද්ධිය නැත්නම් මීමාංසා නුවණ කී හැකි. නමුත් අපේ වචනේ තමයි තාක්ෂණික වචනේ ක්‍රිටිකල් තින්කින්. ඉතින් අපි මේකෙන් ගේමක් එනතම් මේකෙන් විනෝදාංශයක් එහෙම නැත්නම් මේකෙන් සති ක්‍රීඩාවක් කරන හැටි පිළිබඳව අවධානය යොමු කරන්න හදන්නේ. මට දොස් කියන්න එපා, උදට අහගෙන ඉන්නකෝ. මම කියන්න හදන්නේ කතන්දරයක්. ඊට පස්සේ තේරුනොත් ඔන්න දෙකොල්ලම දිනු. තේරුම් නැත්නම් මම ආයෙසරයක් උත්සාහ කරන්න වෙන තාලයකට. මේක වෙලා තියෙන්නේ ඇත්තටම කියනවා නම් දැන් අවුරුදු මම හිතන්නේ 100කට විතර එහා වෙන්න ඇති. හැබැයි ලෝක ඉතිහාසයට ගිය සිද්ධියක්. එක විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යාංශයේ ඉන්න තියෙන දරුවෙකුට, ළමයෙකුට, ශිෂ්‍යයෙකුට විභාගයකට මුහුණ දෙන්න උනා. ඒක වෛවවෝකා එකක්. එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයක්. ඉතින් ආවට පස්සේ බණ්ඩලේ රැස් වෙලා, පරීක්ෂණ මණ්ඩලේ රැස් වෙලා එලමෙන්ට් කිවලු ඔයාට බැරෝමීටරයක් දුන්නොත් ඒකෙන් තට්ටු ගාණක් උස ස්ක්‍රේපර්ස් තියෙන ඒක උස බලන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා බැරෝමීටර කියන එක මේ අහන ඔක්කොම දන්නව ඇති කියලා. ඒක හිතා ගන්නකො නිකන් අපි අර පරණ තාලේ ප්‍රෙෂර් මයිනෝමීටර් තිබුණේ. කුචුස් කාලා මෙරිකලා රසදිය වගේක් කියලා යනවා මයින් එක. අන්නේ වගේ කියලා හිතාගමු. බැරෝමීටර් කියන්නේ එහෙම නෙවෙයි. හැබැයි ඒ වගේ මූල ධර්මයක් තමයි. ඉතින් මේ ළමයා කතා කරුවාට පස්සේ කිව්වලු මේක උස බලන්නේ මේමයි, උඩටම නැගලා නූලකින් බස්සනවා බැරෝමීටර් ලණුවක් ගැට ගහලා පොළොවේ ගැට ගෑවෙනකම් බස්සපුවාම ලණුවේ දිගයි බැරෝමීටරේ උසයි ගත්තාම මේ ගොඩනැගිලි උස තමයි කියලා. ඔක්කොම වණ්ඩලේ හිටපු කට්ටිය මූණෙන් මූණ බලාගත්තලු පේල් කෙරුවලු. ඉතින් ළමයි කිව්වලු නෑ මේ ක්‍රමේ හරි, මං කියන ක්‍රමේ හරි, මට කරුණා කරලා තව අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ කණ්ඩායම සලකා බලලා ඉතින් මෙයාගේ ඉස්කෝලේ කල්කිරියාවත් බලන්න ඇතිනේ, මැදිහත් කාර්යකෙත් දුන්නාලු. ඒ කියන්නේ සාමදාන විශ්වකාරවලේ, සමත විශ්වකාරවලේ. එයාගොල්ල මට මේම අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔයා කියප එක හරි බව පේනවා මටත්. හැබැයි ඔයා ඉදිරිපත් කරපු තාලේ හැටියට බලනකොට ඒක ඒත්තු ගන්නේ නැහැ. මොකද කිසිම භෞතික විද්‍යාවක් නැහැ. ඔයා කියන්නේ ලණුවක් ගැට ගහලා බැරෝමීටර් පාස් කරලා ලණුවේ බරයි බැරෝමීටර් ගත්තම හරි. ඉතින් මවට විනාඩි 7 දෙනවා. ඒ විනාඩි 6 ඇතුළත මේට වැඩිය මේ විශ්වවිද්‍යාලයට ගැලපෙන, මේ භෞතික විද්‍යාලයට ගැලපෙන උත්තරය. ඉතින් මේ ළමයි විනාඩි 5ක්ම ඔය මූණ අත ගගා කොණ්ඩේ අත ගගා ඉතින් ඉන්නවලු. ඉතින් අර කිව්වලු ආ විනාඩියයි තියෙන්නේ. ඔයා මොකද්ද කියන්න උත්තරේ? ඊට පස්සේ කිව්වලු මට උත්තර කීපයක් තියෙනවා. හැබැයි කොයි එක ඔයාට තේරෙයිද දන්නේ නැත්නම් කොයි එක ඔයා පිළිගනිද්ද දන්නේ නැහැ. ඒක නිසා මට අවස්ථාවක් දෙන්න කියලා දැන් මෙයා උත්තර ටික දෙනවා. මේ තමයි ක්‍රිටිකල් තින්කින්. එහෙම නැත්නම් ඔය කියන ඔය රැඩිකල් තින්කින්. එහෙම නැත්නම් විවේචනාත්මක ඇනලිටිකල් හිතන හැටි. එයා කිව්වා එක ක්‍රමයක් තමයි මේක භෞතික විද්‍යාවට ගැලපෙනවා. උඩටම ගිහලා බැරෝමීටර් බිම දාපුවාම වැටෙන්න යන කාලය තියෙනවානේ. ඉතින් මේ බැරෝමීටරේ වැටෙන්න යන කාලේ ගණන් කරලා කියන්න පුළුවන්. ඉතින් මේක අප්සෙට්. මොකද බැරෝමීටර් කැඩෙන්න පුළුවන්. ඒ නිසා මේක එක ක්‍රමයක්. ඔන්න මම එකක් කිව්වා. ඉතින් අරයා දැන් අහගෙන ඉනවා උත්තර දෙන්න යන්නේ. එහෙම නැත්නම් වැටෙන්න යන කාලය අනුව මේක බැරෝමීටර් හොඳලා තියුණාට ඒකත් හොඳ ක්‍රමයක්. එහෙම නැත්නම් මේ අවුව වැටලා තියෙන දවසක නම් ගොඩ නැගිල්ල හේව නැල්ලත් බලලා බැරෝමීටර් අවුවේ තියලා ඒක හේව නැල්ලත් බලලා ඒ හේව නැල්ල ගොඩ නැගිල්ල හේව නැල්ල බැරෝමීටර් හේව නැල්ලෙන් කීයද කියලා මනපුවාමත් ගන්න පුළුවන්.
බැරෝමීටරය අවුවේ තිබ්බහම මෙච්චරයි හේව නැල්ල. ගොඩනැගිල්ල අවුවේ තිබ්බහම මෙච්චරයි හේව නැල්ල. ඒක මනින්න පුළුවන් නම් කියන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක් කියලා. ඊට පස්සේ කිව්වලු එහෙම නැත්තම් ලණු කැල්ලක් අරගෙන බැරෝමීටරය ගැට ගහලා ඔඩලෝසු බට්ටෙක් වගේ පැද්දෙන්න යනවා. පොළොව මට්ටමේ පැද්දෙනකොට එක දෝලන කාලය කොච්චරද කියලා බලනවා. ඒක ගොඩනැගිලි උඩට ගියාම දෝලන කාලය බලනවා. ඒ දෙක අතර ගණන් කිරීමෙනුත් මුහුදු මට්ටමින් කොච්චරක් උස ගිහිලා තියෙනවද කියලා මනින්න පුළුවන්. අපි ඒක තුන්වෙනි ක්‍රමයේ කියලා. ඊට පස්සේ හතරවෙනි එකේ යා කියනවලු මේ ගොඩනැගිල්ල හදිසියෙවත් ගින්නක් හටගත්තොත් බහින්න අර පිටිපස්සේ කැරකෙන තරප්පු පෙලක් තියෙනවා නම් ඒ කියන්නේ ගොඩනැගිල්ල පිටින් යන තරප්පල ඒකේ යන ගමන් බැරිමීටරේ තියලා බැරිමීටරේ අඩියයි කියලා හිතමු උස සෙන්ටිමීටර් 30යි කියලා සෙන්ටිමීටර් 30 කීයක් තියෙනවද කියලා මැනගෙන යනවා. හරිම කම්මැලි ජොබ් එක කිව්වලු ඒක නම්. ඒක තමයි ඊගාව ක්‍රමය. කම්මැලිම එපාම කරපු ක්‍රමය තමයි බැරෝමීටර් උඩට ගිහිල්ලා බිම කීයද උඩ කීයද කියලා බලන එක. ඉතින් ඕකට ඉතින් ඕක උත්තරයක් වෙන්නේ නැහැ නේ. ඕක තමයි බැරෝමීටරේ හදලා තියෙන්නේ. ඕක මං ගණන් ගන්නෙම නැති උත්තරේ කිව්වා. බිමදි බැලුවා උඩදි බැලුවා බැරෝමීටරේ උස කියනවානේ. එහෙම නැත්තම් මට ඕන නම් තවත් ක්‍රමයක් තියෙනවා කිව්වා. මේ ගොඩනැගිල්ල කාමර සුද්ධ කරන මිනිස්සු ඉන්නවනේ. වැසිකිලියම සුද්ධ කරන මිනිස්සු ඒ ළමයි දොඩ තට්ටු කරලා කියලා කියන්න පුළුවන්. මේ අයිසේ තමුන්ට මම අලුත් බැරෝමීටර් දෙන්නම්. මේක තියා ගන්න බිල්ඩින් එකේ උස කීයදෝයි. මිනිහා දන්නවලු. ඉතින් මෙන්න මේ උත්තර ටික දුන්නාට පස්සේ අර සාමදාන විනිශ්චයකාරවරයා නැත්නම් සමත මණ්ඩලයේ පත් කරපු එක නාතරමැදියා කිව්වලු මේ උත්තර ටික දුන්නොත් නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. පළවෙනි එකටම තව විස්තර ටිකක් තමයි මේක කිසිසේත්ම ප්‍රශ්නෙම් පැන යාමක් නෙවෙයි. හැබැයි සම්ප්‍රදාන කුලනේ හරිම තාර්කික චින්තනයක් කියලා මේ ළමයා පාස් කරා. ඉතින් මේ ළමයා තමයි පසු කාලේ නේල් බෝ කියලා ලෝකේ පළවෙනි වතාවට අංශුවක න්‍යෂ්ටිය සහ පරමාණු කැරකීම පිළිබඳව පළවෙනිම මොඩලේ ඉදිරිපත් කරපු කෙනා. ඒ නිසා භෞතික විද්‍යාව ඉගෙන ගන්න අයට අත නෑර ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මේකෙන් අපි කියන්න හදන්නේ මේ අපිට දීලා තියෙන උත්තර ඔක්කොම තියෙද්දි තාර්කික චින්තනයේ තියෙන කෙනාට පේනවා මේවට වැඩිය මට යන්න පුළුවන් ඉස්සරහට කියලා. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. එයා කිසි කෙනෙකුට ගහන්න හදන්නේ නැහැ. හැබැයි ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරනවා කලින් හදපෙක නෙවෙයි. ටක් ගන්නකොට කියනවා. ඉතින් අපේ දරුවෝ කී දෙනෙක් ගාව ඔය නේල් බෝගේ මොලේට වැඩිය දක්ෂ මොලයක් ඇද්ද කියලා බලන්න අපි හදලා දෙන්නම් තව සති ක්‍රීඩා ටිකක්. හැබැයි මතක තියාගෙන ඉන්න ඉස්සරහට එනකොට මේ වගේ අභියෝගාත්මක ක්‍රීඩා ඒ වගේම ක්‍රිටිකල් තින්කින් පෝෂණය කරන ක්‍රීඩා තමයි අපි දෙන්න හදන්නේ. ඉතින් ඒ ගැන උනන්දුවෙන් තමන් තුළ තියෙන මේ හැකියාවල් තව තවත් දියුණු කිරීම පිණිස මේ දෙන පණිවිඩයට අහුම්කම් දෙන්නකෝ. දීලා ඕගොල්ලන්ගේ තියෙනවා නම් නේල් බෝග් වගේ අදහස් මේකට කරුණාකරලා ලියලවන්නකෝ. ආන්නේ ආරාධනාවෙන් අද දවසේ පණිවිඩය સમાપ્ત කරනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිපාසල පදනමෙහි ඉදිරිපත් කිරීමකි.